හොඳයි නිරිතිදිග කොටසේ වැසි වැඩිවීමක් අද රාත්‍රියේ සිට නැත්නම් අද එහෙමනම් 26 වන දින රාත්‍රී කාලයේ සිට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද නිරිතිදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීමක් පැවතින නිසා ඒක නිසා විශේෂයෙන්ම අද රාත්‍රියේ සිට හෙට සහ අනිද්දා 27 28 යන දිනවල විශේෂයෙන් නිරිතිදිග කොටසට වැඩි වර්ෂාපතනයක්. ඒ කියන්නේ දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලට වැසි වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම පළාතේත් බටහිර කොටසට වැසි වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ හරහා සමහර ප්‍රදේශවල නිරිතිදිග කොටසට තද වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. හෙට සහ අනිද්දා ඒ කියන්නේ 27 28 යන දිනවල දිවයිනේ බොහෝ පළාත්වලට අපර භාගය කියන්නේ 12න් පසු සවස් කාලය තුලදී වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සමස්තයක් විතර ගත්තොත් එහෙම දිවයිනේ බොහෝ පළාත්වලට හෙට සහ අනිද්දා 27 28 යන දිනවල වැසි වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ తত্ত্বය මත විශේෂයෙන්ම නිරිතිග කොටසේ කියන්නේ බස්නාහිර සබරගමු දකුණු වගේ පළාත්වල සහ සබරගමු පළාතේ සහ මධ්‍යම පළාතේ මේ ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද යම් යම් ආපදා තත්ත්වයන් සුළු වශයෙන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් එක්ක. එතකොට මේක මේ දින දෙක 27 28 29 දිනෙත් පවතින හැකියාවක් තියෙනවා. අපි බලමු ඉදිරියට කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක කොයි ආකාරයකද කියන එක. අර මේ අපි ආසන්න දින දෙක ඔය ආකාරයට පවතින්න පුළුවන්. මොකද ඒකට සුදුසු පරිසරයක් දැනට වායුගෝලය තුළ නිර්මාණය වෙලා තියෙන ඉඳා. කියන්නේ මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීමක් ඇති වෙලා තියෙන ඉඳා. හොඳයි. ඒ කියන්නේ හැමෝම අවධානය යොමු කරන්න කියන එක තමයි කියන්නේ. ඔබ සැමට සුබ දිනයක්.